කොහොමද? පේනවද මගේ පිටිපස්සෙන් තියෙන view එක? මාර කොච්චර ලස්සනද කියලා. මෙතෙන්ට එන්න මාර කට්ටක් කෑවා. ඒකට බලන්න ඒකේ තියෙන ලස්සන සුන්දරත්වය. මේක තමයි මේ මොරේ ස්ටේට් එකේ තියෙන මරේ යැල්ල. හරි? ඒ වගේම මේ මෙතෙන්ට එන්න පුළුවන් මස්කෙලියේ ඉඳලා ඔයාලා මොරේ ස්ටේට් එකේ පැත්තට එන්න ඕන. ආවට පස්සේ එතන කයින් කරේවම ඔයාලට එන්න රූට් එක කියන හැබැයි ටිකක් ගේමක් දෙන්න ඕනේ මෙතෙන්ට එන්න. උපරිම ගේමක් දීලා මෙතෙන්ට ආයේ පේනවනේ සුන්දරත්වය මේක විඳින්න තමයි මෙතෙන්ට ආවේ. ඒ වගේම තව පුංචි දෙයක් කියන්න තියෙනවා මේකට සමාන්තරවම මිට එහා පැත්තේ මම කලින් කරපු වීඩියෝ එකක් ඇති ඒකත් බලන්න. එහා පැත්තේ තියෙනවා ගාඩ්මු ඇල්ල. හරි ගාඩ්මු ඇල්ල මේ ඔක්කොම වටේ එකම ලයින් එක තමයි යන්නේ. එහා පැත්තේ තියෙන ගාඩ්මු ඇල්ල. මේක තියෙන්නේ ගාඩ්මු ඇල්ලට සමාන්තරව තමයි මේ දෙක තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි මේ ඇලි දෙකම මේ ගාඩ්මු ඇල්ල මේ මරේ ඇල්ල මේ දෙකම එකම ගඟකට තමයි වැටෙන්නේ. ඒක තමයි මේ මෞස්සකෙලේ ජලාශය. මේ මෞස්සකෙලේ ජලාශයට තමයි මේ දෙකම වැටෙන්නේ. ඒ වගේම මේ වගේ ජලාශයකට දියැලි දෙකක් වැටෙන එකම තැන තමයි මෙතන. හරි? මේ මස්කෙලියේ තියෙන මේ ගාඩ්මු ඇල්ලයි මේ මොරේ ඇල්ලයි. මේ දෙකම බලා ගන්න පුළුවන්. අර පොඩක් ඉස්සරහා ඉන්නකොට මේ දෙකම බලා ගන්න පුළුවන්. මේ පැත්ත පොඩියට පේන්නේ. එහෙම නැත්නම් මේ හරිය ඉඳන් බලනවා නම් මේ ගාඩ්මු ඇල්ල පොඩියට පේන්නේ. ඔයාලා බලන්න. මේ සුන්දරත්වය මේක උඩට යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ගාඩ්මු ඇල්ල අර උඩට යන්න. ඒකේ වීඩියෝ එකක් පස්සේ ගෙන්නම් අපි පොඩි බලාපොරොත්තුවක් දෙන්න උඩ කියලා කැම්පින් කරා. ඒකේ වීඩියෝ එකක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඉන්නකො. එහෙනම් අපි ගිහින් එන්නම්.